ඔයාලා හැමෝම අදත් බුල්ට channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු framework ගැන. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා library එකක් ගැන. අද කතා කරන්නේ framework ගැන. ඉතින් මොකද්ද framework කියලා කියන්නේ? ඔයාලා මේ වෙනකොටත් අනිවාර්යයෙන් මොකක් හරි framework එකක් use කරන්න ඇති. හැබැයි අද හරියටම අපි දැනගමු මොකද්ද framework එකක් කියන්නේ කියලා. framework එකක් කියන එකට අපිට කියන්න පුළුවන් ready made foundation for building softwares කියලා කියන්න පුළුවන්. ඔහොම කිව්වට ඔයා බිග්ිනර් කෙනෙක් නම් ඔක හරියටම ඔයාට තේරෙන්නේ නැහැනේ. අපි මෙන්න මේ විදිහට තේරුම් ගමු. හිතන්න ඔයාලා ගෙයක් හදන්න යනවා කියලා. ඉතින් ඔයාලට ගෙයක් හදන්න යනකොට ඔයාලට පුළුවන් ඕනනම් මුල ඉඳන්ම මැටි අනලා ගඩොල් හදාගෙන ඊට පස්සේ ලී කැලේ ගිහින් ලී කපාගෙන ඇවිල්ලා ඒවා ඉරලා ජනෙල් ලොලුහාවෝ බාල් කරවා මේවා හදාගෙන මුල ඉඳන්ම ගේ හදන්න ඕන විදියට කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදියට කැමති තැනකින් බිත්ති දාලා කැමති විදියට දොරංජනෙල් දාලා ඔයාලා කැමති විදියට හදාගෙන යන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය වැඩේ ඔහොම කරන්න ගියොත් එහෙම ඔයාලට ලොකු කාලයක් යනවා. සහ සමහර දේවල් ඔයාලට මුල ඉඳන් ඉගෙන ගන්නත් වෙනවා. මොකද අපි ගාව හැම දැනුමක්ම නැහැනේ. මුල ඉඳන්ම කරගෙන යන්න වෙනවා. අන්න ඒ වගේ තමයි ඔයාලා හිතන්න මොකක් හරි software එකක් හදන්න ගියාගෙන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ විදියකට මුල ඉඳන්ම හැම එකක්ම develop කරගෙන යන්න. එතකොට database එක connect කරන විදිය ඔයාලට විදියට ඕන විදියට ලියා ගන්න පුළුවන්. login එක එන්න ඕන විදිය ඔයාලට ඕන විදියට ලියා ගන්න පුළුවන්. ওই විදියට එක එක features එක එක විදියට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒකට ලොකු කාලයක් යනවා සහ ඒවා කරන විදිය ඔයාලගේම ක්‍රමයක් ඔයාලා ඩිෆයින් කරගන්න වෙනවා. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒ දේවල් කරන්න හදලා තියෙන common දේවල් ස්ටෑන්ඩඩ් විදියක් පාවිච්චි කරන්න ඔයාලගේ වැඩේ පහසු වෙනවා සහ ඒ දේවල් හදලා තියෙන building blocks මොනවා හරි තියෙනවා නම් ඒවා පාවිච්චි කරොත් ඒවා ගිනත් ඔයාලගේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ framework කියලා කියන්නේ අන්න ඒ ප්‍රශ්න ටික විසඳන්න හදලා තියෙන දෙයක්. framework වල අපිට තියෙනවා building blocks. එතකොට ඒ වගේ තියෙනවා login එක හදනවා නම් කොහොමද හදන්නේ? database connect කරනවා නම් කොහොමද හදන්නේ? UI එකට එනවා නම් කොහොමද හදන්නේ? back end APIs ටික ලියනවා නම් කොහොමද හදන්න ඕන වගේ define කරපු standard ක්‍රමයක් තියෙනවා සහ ඒකට ඕන building block set එකක් තියෙනවා. ඒ වගේම ඒකට ඕන rule set එකක් තියෙනවා. හිතන්න අපි ගෙයක් හදන්න ගියාන් පස්සේ අපිට ඕන විදියට ගඩොල් ටික හැදිලා තියෙනවා. ඊට පස්සේ ලොක් දාන ඒවා තියෙනවා. ඔන්න ඔය වගේ තියෙන දේවල් තියෙනවා. අපි ගෙයක් හදනකොට අන්න ඒ දේවල් ටික අරගෙන ඒ වගේ building blocks වලින් තමයි අපි ගේ හදාගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි framework එකක් කියලා කියන්නේ. අපේ software එකක් develop කරන්න ඕන වෙන විදිහේ frame එක define කරලා තියෙන දෙයක්. ඒකට අපිට ඒකේ තියෙන features පාවිච්චි කරලා අපේ software එක develop කරගෙන යන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් Spring Boot framework එක ගත්තොත් ඒකේ අපිට තියෙනවා අපිට login එකක් security දාන්න ඕන කෙලින්ම Spring security enable කරන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට ඕන විදිහට අපේ login එක form login එකක්ද ඕන එහෙම නැත්නම් අපේම login එකක් implement කරනවාද කියලා ඒ දීලා තියෙන rules ඇතුලේ define කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට එන chance එක තමයි team එකක හරි වැඩ කරන ඕන කෙනෙක් දන්නවා මෙන්න මේක හදලා තියෙන්නේ මේ විදිහට කියලා. ඕක අපේම ක්‍රමයකට ලිව්වොත් අපි ඒක කරලා තියෙන විදිහ අනිවාර්යෙන් ડોකියුමන්ටේෂන් කරලා තියන්න වෙනවා. එහෙම නැත්නම් ඒක කරපු එක්කනම හොයාගෙන යන්න වෙනවා. පස්සේ කාලෙක මොනවා හරි ප්‍රශ්නයක් වුණායින් පස්සේ ඒක හදාගන්න. හැබැයි අපි ස්ටෑන්ඩඩ් විදිහකට හදලා තියනවා නම් අන්න ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕන කෙනෙක්ට ගිහලා ඒකේ මොඩිෆිකේෂන් චේන්ජස් කරන්න. අන්න ඒ වගේ දෙයකට තමයි ෆ්‍රේම්වර්ක් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ ෆ්‍රේම්වර්ක් හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකටම මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. Java එක ගත්තොත් Spring Boot තියෙනවා. එතකොට Node.js එක ගත්තොත් Express තියෙනවා. එතනින් ගියායින් පස්සේ Python එක ගත්තොත් Django කියලා තියෙනවා. ඔය වගේ ඕන තරම් frameworks තියෙනවා. ඉතින් PHP එක Laravel කියලා එකක් තියෙනවා. ඉතින් මේනොට ඔයාලා අනිවාර්යෙන් මොකක් හරි framework එකක් එක වැඩ ගන්න ඇති. ඉතින් ඔයාලා වැඩ කරන framework එකත් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේ ගැන මීට වඩා දේවල් ඔයාලට දැනගන්න ඕන. අනිවාර්යෙන් ඒක නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අයිත් වීඩියෝ එකකින් හම්බෙමු.